තරම් ස්වයං පෝෂිතද කියලා හිතුනහම දැනෙන සතුට කෙනෙකුට මිල කරන්නට පුළුවන්ද? කොම්පෝස්ට් තමයි හදා ගන්න පුළුවන්. අපි කොම්පෝස්ට් හදා ගන්නවා. කොම්පෝස්ට් අපි හදාගෙන කොම්පෝස්ට් නැති කෙනෙකුට පුළුවන් මේක සාමාන්‍ය අපි කුකුල් පොහොර ඒවා මේවා කලවම් කරලා මේකට දාලා පස් ඔය මතු පිට පස් අරන් ඒකයි මේ ගොම පොහොර. එතකොට කුකුල් පොහොර ගොම පොහොර තමන් හදාගත්තු කොම්පෝස්ට් එක තියෙනවා නම් ඒ මුකුත් නැති වුණාට කමක් නැහැ. ඒකට පස් කලවම් කරලා හදා ගන්න පුළුවන්. මේකේ දාලා තියෙන්නේ කොම්පෝස්ට්ම විතරයි. කොම්පෝස්ට් ටික හරියට හදා ගන්න ඕනේ. තමන් ගෙවත්තේ කොම්පෝස්ට් ටික හදා ගන්නවා නම් එහෙමයි. නැත්නම් ඔය හොඳ කුකුල් පොහොර ටිකක් ගෙනල්ලා මිශ්‍රණය දාලා මතු පිට පස් අරන් එහෙම තමයි දිරන්න කුකුල් පොහොර දිරන්න ඇරලා මාස 6ක් විතර ඇරලා අපි එහෙම ගෙනන් තියාගෙන ඉන්නේ. අපි මාස 6න් 6ට කුකුල් පොහොර මාරු කරනවා. අපි කොටු වලට දාන්න එහෙම. ඒ වලින් තමයි මේක කරලා තියෙන්නේ. මේකට මේ පොහොර අවශ්‍ය නැහැ වෙන. මේක මෙහෙම පලිබෝධ හානි මේ වලට එනවා අඩුයි. එන්නෙම නැහැ. ඒක එනවා නම් ඉතින් Tamanට පුළුවන් ඔය කොහොම බැට ටිකක් එකතු කරලා තලලා හොඳ අලුත් කොහොම බැට වෙන්න ඕනේ. කොහොම බැට පුළුවන් තලලා ගහුවොත් එතකොට සුදු ලුණු ටිකක් තලලා හිටන් මේව කරලා වතුරේ දවස් 3-4ක් තියලා ඒක ඔය මොකක් හරි එකකට දාලා කොළවත් එකකින් හරි ඉහගෙන ගියොත් ඇත්තෙන් මෙහෙම පුළුවන් ඒ එන පරිබෝධනාශක ඒවා අවම කරගන්න. මේකට එනවා අඩුයි කොහොමත් එන්නෙම නැහැ. මේක දැන් අපිට බත් එකේ පැත්තකින් තියාගෙන කන්න පුළුවන්. මේකේ විස මොනවත් නැහැ. දැන් මේවත් එහෙම තමයි. මේ වලෙත් මේ කොළ ඔක්කොම මැල්ලුම් කන්න මේ කොළ මේවා මේ කොළ එකක්වත් අපි ඉවත් කරන්නේ නැහැ. මේක මල් ගෝවා එක මේක පැලක් හදන්නේ. මේක කොළ ගෝවා එක මේ ගෙඩි ගෝවා මේක පැල හදන්නේ. මේක නෝකෝල් මේකත් පැල හදන්නේ. දින 14ක් 15ක් ගියන් පස්සේ මේ මාළු මිරිසුත් එහෙම තමයි. මේවා නම් බීජම දාන්න ඕනේ. මේ කැරට් බීජ දාන්න ඕනේ. මේ සලාද බීජ දාන්න ඕනේ. පෞලි පෝෂණයට ගෙවත්තෙන් ලැබෙන පසුබිම ගෙවතු වගාවේ නියැලී සිටින අපේ කාන්තාවන් හොඳින්ම දන්නවා ඇති. පියල් ගොවි මහත්මයා තමන්ගේ කාබනික පොහොර අවශ්‍යතාවය තමන්ම සපයා ගන්නවා. හැකි සෑම අවස්ථාවකම තමන්ගේ පොහොර ටික හදා ගන්නට වග බලා ගන්නවා. කාබනික පොහොර කියන්නේ ගෙවතු වගාවට විතරක් නොවේ. ඕනෑම වගාවකට යෙදිය යුතුම දෙයක්. තමන්ගේ ගොවිතැන ගෙවත්තට පමණක් සීමා කරලා නැහැ. මහා පරිමාණයෙන්ුත් ගොවිතැන් කරනවා. පැපොල් වගාව පවත්වාගෙන යන ආකාරය නුදුරු දිනක හොඳ අස්වැන්නක් කියාපානවා.